හලෝ good morning. අද හරිම සීතල දවසක්. අද දවසම පාන්දර එළි වෙනකම්ම වහැලා දැන් පරිසරයට හරිම මහන්සි. ඉතින් ඔයාලා මාව දකින්නේ චිත්‍රාන්දින කෙනෙක් විදිහට විතරයි. ඊට අමතරව මම චූටි මගේ බිස්නස් එකක් තියෙනවා, ලෑන්ඩ්ස්කේපින් ගාඩ්නින් කම්පැනි එකක්. ඉතින් ඒකේ අද මගේ ලොකු වැඩක් තියෙනවා, ප්ලාන්ටේෂන් වැඩක්. ඒකේ ප්ලාන්ට්ස් ටික ලෑස්ති කරන එක තමයි අද දවසේ මට තියෙන ලොකුම වැඩේ. චිත්‍රාන්දිනාට අමතරව ගස් ඇල්ලක ඉන්නවා කියන්නේ ඒක වෙනම එකක්. ඉතින් මම හිතනවා ඔයාලත් ආස වෙයි මං කරගෙන යන වැඩ ටික බලන්න. දැන් අපි නැගිටලා ඉක්මනට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන අපි වැඩේට බහිමු. දවස් 2-3ක්ම එක දිගට මට අසනීප වෙලා හිටියා. ඒක නිසා නාන්න බැරි වෙලා. හැබැයි මං හිතන්නේ අද අපිට නාන්න පුළුවන් වෙයි. ව්‍යාපාරයක් පටන් ගන්න හිතන ඔයාලට තමයි මං කියන්නේ ඕනම දෙයක් පුංචිම තැනින් පටන් ගන්න. එතකොට අපිට සාර්ථක වෙන්න පුළුවන් ඉක්මනට. ප්ලාන්ටේෂන් වලට ආස ඔයාලට මේ වගේ පුංචි පොට්ටල ලස්සන ප්ලාන්ට්ස් හදන්න පුළුවන්. ලොකු වියදමක් දරන්න නැතුව පොඩි කොස්ට් එකකින් කරන්න පුළුවන් හොඳ වැඩක් තමයි මේක. ගෙදරටම වෙලා ඉන්න, ගෙදරටම කොටු වෙලා ඉන්න අයටත් ගොඩක් හොඳ වැඩක් කියලා හිතෙනවා. ඇත්තටම ගහකොළ එක්ක ඉන්නවා කියන එකත් මනසට සුවදායි දෙයක්. ඔයාලට මම ප්ලාන්ට්ස් වැඩ කරනවා කිව්වට මොනවද කියලා හරියට පෙන්වන්නේ නැහැ නේ. දැන් මම පෙන්නන්නම් මොනවද කියලා. තියෙන්නේ මේකට කියන්නේ ලකී ප්ලාන්ට් කියලා. මේක ගොඩාක් වෙලාවට මේන්ටේන් ගොඩක්ම අඩු. ඉන්ඩෝ එක හදන්න පුළුවන් ගොඩාක් හොඳ ප්ලාන්ට් එකක්. ඉතින් මට අද මේ වගේ පොට් 4ක් හදාගන්න ඕන වුණා. ඒක මම මේ විදිහට පොට් එක වගේ 4ක් අරගෙන මෙහෙම හදාගත්තා. මේක සාමාන්‍යයෙන් මාසයක් දෙකක් හොඳට වැවුනාම හොඳට ලස්සනට පල්ලෙහාට එල්ලෙනවා. සාමාන්‍යයෙන් අපි රැක් එකක් උඩ වගේ තමයි තියන්නේ. ඔයා මේ වගේ ප්ලාන්ට් එකක් පොට් කරනවා නම් මුලින්ම අනිවාර්යෙන්ම පොට් එක යටට පොල් එලි කීපයක් දාන්න. ඊට පස්සේ මේක පොට් කරන්න. මේ තියෙන්නේ මම අරන් යන්න ලෑස්ති කරන මගේ ප්ලාන්ට්ස් ටික. ලකී ප්ලාන්ට් වල වර්ග දෙකක් තියෙනවා. එක ග්‍රීන් එක, අනිත් එක බ්ලැක් එක. මේ තියෙන්නේ බ්ලැක් එක. ඉතින් මේක අපි අනිවාර්යයෙන්ම කස්ටමර් කෙනෙක්ට දෙන්න කලින් මේකේ දූවිලි වගේ අල්ලලා තියෙනවා. මොකද කළු පාට නිසා ඒක හොඳට පේනවා. අපි ටිෂු එකකින් හරි පංච් කෑල්ලකින් හරි මේක හොඳට පිහිද ගන්න ඕනේ. එහෙම වුණාම මේ ප්ලාන්ට් එකේ ක්වොලිටි එකත් වැඩි, ලස්සනත් වැඩි. අපි ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තෝරගද්දී ඒක ගේ ඇතුලේ තියන්න, ඔෆිස් එකක් ඇතුලේ තියන්න ගොඩක් හෙල්දි ප්ලාන්ට් එකක් වෙන්න ඕනේ. ඒක අපි අනිවාර්යෙන් බලන්න ඕන දෙයක්. මේ තියෙන්නේ නුගවල එන බැංකොක් වෙරයිටි එකක්. කළු නුග. ගොඩක් වෙලාවට රබර් ප්ලාන්ට් කියලාත් මේකට කියනවා. ඇත්තටම මේක ගොඩක් මාකට්. ගොඩක් කට්ටිය මේ ප්ලාන්ට් එකට හරිම කැමතියි. ගොඩක් තැන්වලින් ඉල්ලනවා. ඒක නිසා ඉන්ඩෝ ප්ලාන්ට් කරන ඔයාලට හදන්න හොඳම ප්ලාන්ට් එකක් විදිහට මේක කියන්න පුළුවන්. අනික් දේ තමයි මේ ඝනකම් පත්‍ර වලින් අපිට පැල ලබා ගන්නත් පුළුවන්. මේ ඝනකම් පත්‍ර තෙත සහිත තෙත පස් සහිත භාජනයක දාලා ටික දවසක් තිබ්බහම මේකෙන් මුල් අද්දනවා. මම පස්සේ වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්නම්. එහෙම පත්‍ර වලින් මම ගත්ත ප්ලාන්ට්ස් ටිකක්. ඉන්ඩෝ ප්ලාන්ට්ස් වල තවත් වැදගත් තැනක් හිමි වෙනවා මෙන්න මේ ඇග්ලොනිමා ප්ලාන්ට්ස් වලට. ඒ ඇග්ලොනිමා වල වර්ගයක් තමයි මේක. මේක පොඩි පඳුරු වගේ තමයි හැදෙන්නේ. අපිට පඳුරු වලින් බෝ කරගන්න පුළුවන්. පේස් ලිලි කියන්නේත් හොඳ ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ඒකෙත් වෙරයිටිස් ගොඩක් තියෙනවා. මේක බැංකොක් එක. මේක ඇත්තටම පේස් ලිලි මල හරිම සුවඳයි. ඒකයි මේකේ වැදගත්කම.
මේකෙනුත් මම ප්ලාන්ට්ස් දෙකක් ක්ලාස්ටි කරගත්තා. මේ තියෙන ස්නේක් ප්ලාන්ට් එක මං හිතන්නේ ඔයාලගේ ගෙදර පොඩිම පැලයක් හරි ඇති මෙයාලගේ. ඇත්තටම මේකත් මාර හොඳ ප්ලාන්ට් එකක් ගේ ඇතුලේ තියන්න ඔක්සිජන් ඉපදවන. මම ප්ලාන්ට් දෙකක් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මේ වගේ ස්නේක් ප්ලාන්ට් ග්‍රීන් එකනොත් පොට් දෙකක් තියාගත්තා. මේ තියෙන්නේ මොස්ටෙරා. මේක ගොඩක් ලස්සන මේ ප්ලාන්ට් එකක්. මේක ඔයාලට බෝ කරගන්න පුළුවන් මේකේ තියෙන දඬු මගින්. දඬු කැබලි වලින් මේක වගා කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ලේඩි ෆාම්. ඇත්තටම මෙයාලගේ මූල පද්ධතිය ගොඩාක් ශක්තිමත්. ලේඩි ෆාම් එකනොත් දෙකක් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම මේ කරන්නේ මොකක්ද? මේ මම පොට් එක දාලා තියෙන ප්ලාන්ට් එක ගලවනවා. මොකද එකට වඩා ලොකු පොට් එකකට මේක දාන්න ඕනේ. මොකද ගහ දැන් ටික ටික ලොකු වෙනවා. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගහක් වෙන තැනකින් ගලවලා තව තැනක හදපුවාම ගොඩක් වෙලාවට මැරෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපි අනිවාර්යෙන් ගහක් වෙන තැනකින් ගලවලා පොට් එකකින් වෙන තැනක හදනකොට ඒකේ මූල පද්ධතියට හානියක් වෙන්නේ නැති විදිහට ඒක හදන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තියෙන පස් කොටස් එහෙම්ම අනික් තැනට මාරු කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේම තමයි එහෙම හදන ප්ලාන්ට් එක අපි තද අවුවේ තියන්න හොඳ නෑ. හදලා ඒ ප්ලාන්ට් එක ටිකක් හෙවන සහිත තැනක තිබ්බොත් ගොඩක් හොඳයි. ඕනම ප්ලාන්ට් එක ප්‍රමාණය වැඩි වෙද්දී ඒකේ වටිනාකම වැඩි වෙනවා. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් ගෙදර හදන්න ප්ලාන්ට්ස් එකට පස්සේ මේ තාම මඩත් එක්ක හැමතැනම ප්ලාන්ට්ස් ටික හදාගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ මේ ටික අපිට එයාලා ට්‍රාන්ස්පෝර්ට් කරන්න. ඊට පස්සේ ඒ ටික ලස්සන සෙටප් කරන්න. අපි බලමු මේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ඊළඟ දවසේ වීඩියෝ එකකින් මම අරන් එන්නම්.